තෙරුවන් සරණයි සෑම සිළු දෙනාට අද දවසෙත් මේ ධර්ම කාරණාව ඔයාලගේ ජීවිතේට යහපතක් වේ කියලා මම අදිෂ්ඨාන කරනවා. මම අද කතා කරන්න හිතුවේ මේ අපේ බාහිර තියෙන මේ ශරීර කූඩුව ගැන. මේ ශරීර කූඩුව පැවැත්වීම සඳහා අප මහා දුකක් විඳිනවා. හැබැයි මේ දුක විඳිලා අපිට අඳුන ගන්න පුළුවන් වුණොත් මේකේ ඇත්ත తත්ත්වය මේක මොකද්ද මේකේ තේරුම කියලා අපි ඒක ගැන හොයන්න බලන්න කරන්න ගත්තොත් අපි මේ කරන්න ඕන කෘත්‍යයන් කරන්න ඕන යුතුයකම් කරලා අපි නතර වෙන්න බලනවා. ඒක නිසා බලන්න උදේ පාන්දර නැගිට වෙලේ ඉඳන්ම නින්දට යන තාක්කල් අපිට කරන්න තියෙන කෘත්‍යයන් ගොඩ සහ මව් කුසට බැසගත් දවසේ ඉඳන්ම මරණය දක්වාම අපිට කරන්න තියෙන මේ වැඩ කොටස ගැන මේවා අපිම හදාගත්තේ. කවුරුත් මේවා අපිට හදලා දුන්නේ නැහැ. එතකොට ඒක නිසා මේකට කිසිම කෙනෙකුට චෝදනා කරන්න බෑ. මේ ශාරීරියේ කරන හැම කටයුත්තක්ම අපිම තමයි සංසාරේ භවයේදී සකස් කරගත්තේ. උදේ පාන්දර නැගිටින්න ඕනේ. වැසිකිළියට යන්න ඕනේ. බාත්රූම් එකට යන්න ඕනේ. අසුචි ගොඩ උස්සන් ඉන්න බෑ. මුත්‍රා ගොඩ උස්සන් ඉන්න බෑ. ඒක අයින් කරලා දාන්න ඕනේ. දත් ටික මදින්න ඕනේ. දත් මැලියම් කට ගඳේ බෑ. ඊට පස්සේ මොකද ඇස්වල කබ පිරීලා. ඒව බලලා මිනිස්සු දිහා කතා බහ කරන්න බැරි නිසා අපි ඉතින් පිරිසිදු වෙලා එළියට එන්න ඕනේ. ඊට පස්සේ අපි මොකද කරන්නේ? අපි ඊයේත් කරේ ඕක තමයි. අද කරන්නේත් ඕක තමයි. ඊට පස්සේ මොකද කරේ? ඉතින් ඇතුළට ඇවිල්ලා ගාන ක්‍රීම් ಜಾති ඔක්කොම ගාලා පර්ෆියුම් ගාලා සේරම ගාලා ඊට පස්සේ මේ කය වහ ගන්න සඳහා අපි ඉතින් ඇඳුම් අඳින්න ඕනේ. ගොඩාක් දුරට තමන් දන්නවා තමන් මොනකටද ඇඳුම් අඳින්නේ කියලා. නොදන්න කට්ටිය තමයි අමුතු ඇඳුම් අඳින්නේ. එතකොට ඒ අතරදී බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ කය පැවැත්වීම සඳහා තමයි මේ ඇඳුම් භාවිතා කරන්න ඕනේ. කොහොමද? වැස්සෙන්, අවුවෙන්, මැසි මදුරුවන්ගෙන්, සතා සිව්පාගෙන්, විශේෂයෙන් ලැජ්ජ බය දෙක නැති කර ගැනීම සඳහා අපි තමයි මේ කයට අපි ඇඳුම් දාන්නේ. ඉතින් ওই දාලා ඉවරලා මොකද කරන්නේ? ආයෙ මේ කය උස්සගෙන යන්න ඕනේ කුස්සියට. එක්කෝ ගෙදර අම්මනම් එයා මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. උයන්න ඕනේ, ඔය කරන්න ඕන වැඩ කටයුතු කරලා අවසානට ඔක්කොටමත් මේ මං වගේම කයවල තියෙන කට්ටියකට මං වගේම টয়ලට් ගිහිල්ලා දත් මැදලා ආපු කට්ටියකට ඉතින් මේ කය පැවැත්වීම සඳහා ඔන්න දැන් ආහාර දෙන්න ඕනේ. ආහාර ටිකක් කොහොමද දෙන්නේ? ඇහත් පිනවගෙන දිවත් පිනන විදිහට තමයි ආහාර හදන්න ඕනේ. කොහොමද ඇහෙන් පිනවන්න ඕනේ? කහ පාට, රතු පාට, කොළ පාට, කෑමට ගැළපෙන කෑම, මිරිසට, තෙලට, ওই විදිහට සැරට එක ಜಾති වලට ආහාර හදාගෙන ඕකත් හොඳට අතට ගන්න තරම් කටට දාගන්න බෑ. ඇයි ඒ? අතට ගන්න පුළුවන් ප්‍රමාණය කටට දාගත්තොත් අපි එතන කැම හිර වෙලා මැරෙනවා. එහෙනම් අපි මොකද කරන්නේ? ඇඟිලි තුඩු වලින් පරිස්සමෙන් මාළු නම් කටු අයින් කරලා හරි පරිස්සමෙන් ඒ බත් ටික අරගෙන හිමි කට අස්සර දාගෙන ඊට පස්සේ කෙලත් එක්ක එකතු කරගෙන හොඳට විකලා අපි ගිලිනවා. අවසානට ඒකත් අසුචි වෙලා යනවා. එතකොට මේ කය මගේ කියලා මේ කය නඩත්තු කරාට මෙතනට එනකන් ඔයාලට තේරෙනවා මේ කය මගේ කියලා දෙයක් නැහැ. මගේ කියලා මට ඕන විදිහට තිබ්බනම් මා එකම කිසිම දෙයක් කරන්න ඕනේ නැහැ. එහෙනම් අද මම නාලා කරලා ආයේ කවදාකවත් නාන්න කරන්න ඕනේ නැහැ. දත් මදින්න ඕනේ නැහැ. ඔලු පීරන්න ඕනේ නැහැ. ඇඳුම් අඳින්න ඕනේ නැහැ. ඇයි මට ඕන විදිහට නැහැ. මේවා සදාකාලිකව පවතින දෙයක් නෙමෙයි. හැම මොහොතකම වෙනස් වෙන දෙයක්. හිත වගේම මේ කයත් වෙනස් වෙනවා. හැබැයි අපිට තේරෙන්නේ නැතිකම තමයි තියෙන්නේ. මොකද අපි ඒතර ප්‍රඥාවන්ත නැහැ. ප්‍රඥාවන්ත නැති නිසා තමයි අපි ඒක ආස්වාදයෙන් බල අපි ඒක නඩත්තු කර යන්නේ. රහතන් වහන්සේට මොකද කරන්නේ? රහතන් වහන්සේ කරන්නේ මොනවාද? රහතන් වහන්සේ බලන්නේ මේක ඇඹුල්ද, මේක සැරද, මේක මිරිස්ද, මේක කොළ පාටද, මේක කහ පාටද, මේ ඇඳුම හොඳයිද, මේක කියන්නේ උන්වහන්සේ රෝනේ ලැජ්ජ බය වහගන්න මේ කය මැසි මදුරුවන්ගෙන් සහ පැවැත්වීම සඳහා යාපනාය සඳහා තමයි මේ දාන ටික වළඳන්නේ. දැන් ඕගොල්ලන්ට එක වෙලාවට ඔය කය වහගෙන එක තැන් වලට ඕගොල්ලෝ ඔය කය වහගෙන ඇඳුම් වෙනස් කර බලනවා. මගුල් ගෙදරට එකක්, මල ගෙදරට එකක්, පාටියකට එකක්, ටවුන් එකට එකක්, සුපර් මාකට් එකට එකක්, එක දාලා බැලුවත් ඔය කයේ වෙනස් වීමක් නැහැ. ඔය කඳ තනිකරම තියෙන්නේ අසුචි ගොඩක් ඕකේ.
ඔය මේ කයේ නව දොරකින් තමයි අසුචි ගලන්නේ. මේකෙන් හොඳක් කියලා නෑ. එක දවසක් පැය දෙක තුනක් හේදුවේ නැත්තම් මේ කය පුදුමව ගන්න. ඒක තව කෙනෙක් ළඟ අපිට ලං වෙන්න කැමති නෑ. අපව අල්ලන්න කැමති නෑ. අපි ස්පර්ශ කරන්න කැමති නෑ. එහෙම කයක් මගේ කියලා නඩත්තු කරන්න පුදුම දුකක් විඳිනවා අපි. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් මේ කය නඩත්තු කරන්නත් මං වගේ තියෙන කයල් ගොඩක් නඩත්තු කරන්නත් ඇයි මං අල්ලගෙන ඉන්නවනේ. මං සංසාරේ අර කර්ම විපාකයන් නිසා මේ විපාක ගෙවන්න මම පිරිසක් අල්ලගත්තා. ඒ පිරිස නඩත්තු කරන්නත් පුදුම දුකක් ඊට පස්සේ ආයෙ විඳිනවා. රස්සාවට යන්න ඕනේ. එහෙම නැත්නම් ඉගෙන ගන්න ළමයෙක් නම් ඉගෙන ගන්න ඕනේ. එහෙම නැත්නම් ගෙදර වැඩ කරන්න තියෙන කෙනෙක් නම් ගෙදර වැඩ කරන්න. ඇයි මගේ කයත් අනිත් අයගේ කයයි පැවැත්ම සඳහා තමයි මේක කරන්නේ. ඒ කරලත් නිදහසක් තියනවද කියන්නකෝ. ඒ කරත් එකම දිගට හිටගෙන ඉන්න පුළුවන්. දෙකම දිගට ඇවිදින්න පුළුවන්. දෙකම දිගට නැමෙන්න ඉන්න පුළුවන්. දෙකම දිගට ඉඳගෙන ඉන්න පුළුවන්. කිසිම දෙක ඉරියව් එකම විදිහට ඉන්න බෑ. ඇයි මේ කයේ පැවැත්ම ඕකයි. මේක තමයි ධර්මතාවය. එතකොට දැන් මේක මේ විදිහ ආයි මොකද කරන්නේ? ආයි අපිට උහුල ගන්න බැරි වුණොත් ආයි ඒක අස් කරන්න යන්න ඕනේ. ඒක කොහෙද කොතනද කියන එක අපි දන්නේ නැහැ. කොයි වෙලාවෙ අපිට ඒ දේවල් පහළ වේද කියලා හිතා ගන්න බෑ. එහෙම කරලත් අපි ඉන්නේ. ඊට පස්සේ ආයි අපි ගෙදර එනවා. ආයි ඇවිල්ලා ගන්න ආයි පෙර පරිදිම ආරි විතර නාවල කරලා කවලා පොවලා ඊට පස්සේ තමයි අපි තව කෙනෙක් ළඟට ගිහින් කතා බහ කරන්නේ. ඇයි? එයා කියන්න පටන් ගන්නවා ඔයා ගාව ගඳයි. ඔයා දාඩිය දාලා එක දේවල් එයා කියන්නේ. ඒක නිසා අපි බය නිසා අරකට අග්ගලා ආයි අපි කරන්නේ අරක හොදලා පිරිසිදු කරලා ආයි තව කෙනෙක් දිහා බලලා අපි ආස්වාදය ගන්නවා. එහෙම නැත්නම් එයා අපි දිහා බලලා ආස්වාදය ගන්නවා. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් දෙපැත්තේම ඉඳගෙන පිනව ඉන්නවා. හැබැයි දැන් මේක මෙහෙමයි කියලා මේ කරන ඔක්කොම නතර කරන්න කිව්වද බුදුරජාණන් වහන්සේ? නෑ. නතර කරන්න කිව්වේ නෑ. ඇයි විපාකේ හදන් ඇවිලා මේ වෙලාවේ විපාකේ ගෙවනවා නම් ඒක කාටවත් නවත්තන්න බෑ. එහෙනම් මේක දැනගන්න ඕනේ. ඉස්සරහට මට හම්බෙන ආත්මවලත් මේ වගේ තමයි. පෙරේතාත්මයක්, මනුසාත්මයක්, තිරසං ආත්මයක්, තිරසං කෙනෙක්ගේ උපමා කරලා බලන්නකො. අපිට තියෙන සැප එයාලට තියෙන. එයාලට ඇඳුම් තියනවද? ලැජ්ජ බය තියනවද? කෑම බීම තියනවද? ලෙඩ දුකක් හැදුනාම නැහැ. ඒතර පෙරේතෝ ඊට වඩා හපන්. දිව්‍ය ලෝකෙ පින් කරලා දිව්‍ය ගෝල් පින තියෙනකන් දිව්‍ය ලෝකේ ඉඳි. ඊටසේ ආයි කොහේ හරි ආත්මයකට ගිහිල්ලා විඥානේ බැසගනි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේක දැනගන්න. මේ හිතේ මේ ඉන්ද්‍රියයන්ගේ මේ පංච ඉන්ද්‍රියයන්ගෙන් එන ආස්වාදය හදාගෙන තමයි අපි ඊගව භවයට කර්මය හදාගන්නේ. ඊගවට භවයක් හදාගන්නේ. ඒක හදාගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඒක හදාගන්න එක නතර කරගන්න. ඒ කියන්නේ මේ වෙලාවේ කරන්න ඕන වැඩ කටයුත්ත කරා. එතනින් ඉවරයි. ආයේ ඒක අල්ලාගෙන එයා කෑවද බිව්වද නැද්ද? එයා ඇන්දද? එයාට මේක අරන් දුන්නා අර කරන් දුන්නා මේ විදියට හැදුවා මේ කෑම හැදුවා මම මහන්සිලා හැදුවේ. ඒක එයාගේ වැඩක්. උයන එක නොකන එක ඒ දෙන්න අතර තේරෙන ගනුදෙනුවක්. ඒක එයාගේ. උයන කෙනාගේ වැඩේ උයන එක. කන කෙනාගේ වැඩේ කන එක. යා කන නොකන එක එයාගේ වැඩ. අපි මොකටද කරන්නේ? අපි ඒ වල්ලාල මේකයි මොන හරි දෙයක් කරලා ඒ කරන දේ මට ඕන විදිහට නැති වුණාම අපි ඊට පස්සේ එයාවත් අල්ලගෙන අපි ගැටුම් හදාගෙන සංසාර භවයට ආයෙ කයක් ලෑස්ති කරගන්නවා අපි. ඒක තමයි මේ කයේ ස්වභාවය. ඒතර කයේ ස්වභාවයයි හිතේ ස්වභාවයයි අඳුනගත්තා නම් ඒව අඳුන ගන්න ධර්මයේ හැසිරෙන්න ඕනේ. ධර්මයේ හැසිරු නැත්තම් මේ කිසිම දෙයක් ඇතුළාන්තයේ අභ්‍යන්තරේ කිසිම දෙයක් පේන්නේ නැහැ. ඒතකොට බාහිර අපි මොනවද කරන්න කියලා හිතනවා මේ කරන්න ඕන කෘත්‍යයන් කරන්න ඕන වැඩ කටයුතු අපි කරලා අහවර කරන්න ඕනේ. අපි මේවා අල්ලල්ල ගියාට වැඩක් නැහැ. ඊගාව කොච්චර කොහේ කරත් කොච්චර පිනවත් කොච්චර මිල මුදල් දුක්වත් යාන වාහන තිබ්බත් මාලිගා තිබ්බත් කිසිම දෙයක් නැහැ. ආයි හම්බ වෙන ශරීරෙත් මේ වගේ තමයි. ආයි හම්බෙන හිතත් මේ වගේ කියලා Taman දක්ෂ නොදැනගන්න එදාට Taman දිනු රසන්න.